මගේ තාත්තා මගේ ඇස් ඉස්සරහම ඇක්සිඩන්ට් එකක් වෙලා නැති වුණා. ඔන්න එහෙනම් අද අපේ ඇවිල්ලා තියෙන අවිස්සාවෙල්ලට පිටිපස්සේ ඉන්න අයියලා දෙන්නේ අපි ගිහලා කතා කරලා බලමු. අයියේ ඔයාලත් එක්ක චුට්ටක් කතා කරන්න පුළුවන්ද? හරි අවුලක් නැහැ. අයියේ අපි ඔයාගෙන් පුංචි ප්‍රශ්න දෙකක් අහනවා. ඒ දෙකට හරියට උත්තර දුන්නොත් අපි ඔයාලට තෑග්ගක් දෙනවා. එතකොට අයියේ ඔයා ජීවිතේ සතුටින්ම හිටපු දවස මොකක්ද? ඇත්තටම තාත්තා මට බයික් එකක් අරන් දීපු දවස් ඒ දවස නම් කවදාවත් අමතක වෙන්නේ නෑ මම. තාත්තට ආදරේ එල කොල්ලෙන්නේ. එතකොට මම තව පුංචි ප්‍රශ්නයක් අහනවා. ඔයා කැමති නම් උත්තර දෙන්න පුළුවන්. එතකොට අයියා ජීවිතේ දුකින්ම හිටපු දවස මොකද්ද? දුකින් හිටපු දවස කියන්නේ මල්ලි මගේ තාත්තා මගේ ඇස් ඉස්සරහම ඇක්සිඩන්ට් එකක් වෙලා නැති වුණා. මගේ අම්මා නෑ මට චූටි කාලේ ඉඳලම. ඒ දවස තමයි ඉතින් මං ජීවිතේ වැඩිපුරම දුකින්ම හිටපු දවස. අයියා කැමති නම් ඒ දුක විනාඩියකට අපිත් එක්ක බෙදා ගන්න පුළුවන්ද? කියන්නේ මල්ලි මගේ අම්මා නෑ චූටි කාලේ ඉඳන් මගේ ළඟ තාත්තා විතරයි හිටියේ. යා ජොබ් එකකින් අයින් වෙලා මං වෙනුවෙන් මම ස්මාර්ට් ගන්න හැමදේම කරා. තාත්තගේ ඊනේ මං හැබෑ කරනවා හැබැයි දවසක අද මගේ තාත්තා මගේ ළඟින් නැති වුණත් මං ඇත්තටම එයා වෙනුවෙන් ඒ දේ කරනවා. මට ඇත්තටම ගොඩක් දුකයි. කොල්ලෙක්ගේ කතාවක තාත්තා කියන්නේ බීරෙක්. ඒ කියන්නේ රජෙක්. ඇත්තටම මගේ මුළු ලෝකෙම කඩන් වැටලා තියන්නේ අයියේ. ගොඩක් දුකයි. ඔයාලත් කවදාවත් ඔයාලගේ අම්මටයි තාත්තටයි දුකක් දෙන්න එපා. ඒ දෙන්න ජීවිතුන් අතර ඉන්න තාක් එයාලට දුකක් දෙන්න එපා. සතුටින්ම තියන්න. අම්මයි තාත්තයි තමයි කියන්නේ කොල්ලෙක්ගේ වගේම කෙල්ලෙක්ගේ රජයි රජිනේ. ඇත්තටම ඔයාලත් කවදාවත් එහෙම කරන්න එපා.